බොහෝ දෙනා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි උදාර ඇයි ජපානයම තෝරගත්තේ? ලෝකේ කොයිතරම් රටවල් තියෙනවා. ඒ වගේම තමයි ජපානයේ සහතිකයක් ගන්නවා කියන්නේ ලෝකේ ඕනම තැනක මාර රෙකමන්ඩ් එකක් තියෙනවා ජපානයේ ස්ටුඩන්ට් ක්‍රමය. පැය 40ක් කරන්න පුළුවන් සතියට. සාමාන්‍ය නෝමල් දවස් වලට පැය 28ක් වුණාට එහෙම නිවාඩු තියෙන සති තුනට මාසෙට පැය 40 ගාන කරන්න. ජපානයට එන්න හිතාගෙන ඉන්නවද ඔයාලා? කමෙන්ට් එකක් දාන්න මොන හරි. මොනවද ඔයාලට දැනගන්න ඕනේ ජපානය ගැන? ඔයාලට ජපාන ඉගෙන ගන්න ඒවා ගැන මොන හරි දැනගන්න ඕනේද? ඒ වගේ දේවල් දැනගන්න තියෙනවනේ කමෙන්ට් එකක් දාන්න යටින්. මම ඔයාලට තියෙනවා වීඩියෝ ඉස්සරහට. ජපානය කියන්නේ නිකම්ම නිකන් රටක් නෙමෙයි. මේක ලොකු පාඩම් මාලාවක් ඉගෙන ගන්න තියෙන, ජීවිතේට ආදර්ශයක් ගන්න තියෙන, තනියම ජීවිතේ පුරුදු කරන්න පුළුවන්, තනියම කෑම වෙන විදිහ, පාඩම් කරන විදිහ, තනියම ජීවත් වෙන විදිහ, හැමදේම මැනේජ් කරන විදිහ, සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට රටකට ඇවිල්ලා මාරම විදිහට ලස්සන ජීවිතයක් ගත කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් හොඳ රටක් කියන්නේ ජපානය තමයි. ජපානයේ මම රෙකමන්ඩ් කරනවා ජපානයේ විනය කෑම බීම පරිසරය ස්ටුඩන්ට් ලයිෆ් එක සාමාන්‍ය ගෑනු ළමයෙක්ට උනත් පාරක බහැලා යන්න පුළුවන් සේෆ්ටි එක ඇත්තටම මාරම කම්ෆර්ටබල් මාරම නියමයි රෙකමන්ඩ් මම කරනවා. ඇත්තටම ජපානයට එන්න ඔයාලට මොන හරි තියෙනවා නම් ප්‍රශ්න ඇත්තටම කමෙන්ට් එකක් දාන්න මම